දරුවන්ට නිතර මේ උණ රෝග තත්ත්වය ඇතිවීම ගැන දෙමාපියන් අතරම ගොඩක් දුරට බය වෙන තත්ත්වයක් තමයි සමහර විට විශේෂයෙන්ම දරුවන් පෙර පාසල් යන ආරම්භ කරලා එහෙම නැත්නම් දිවාසලක මධ්‍යස්ථානට යන ආරම්භ කළොත් නිතර සමහරට මාසකට වරක් වගේ මේ උණ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඇත්තට අපි උණ කියලා ගත්තොත් ඒ රෝගයක් නෙවෙයි. ඒ රෝග ලක්ෂණයක් පමණයි. විවිධ ආසාදන තත්ත්ව නිසා මේ උණ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. නමුත් දරුවන් අතර බහුලවම උණ තත්ත්වය ඇති වෙන්නේ ඔහුගේ ශ්වසන පද්ධතිය විශේෂයෙන් ශ්වසන පද්ධතිය අපර කොටස නාසය උගුර ආශ්‍රිතව ඇතිවන සෙම්පතිශ තත්ත්ව නිසා තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ. බහුලවම 90%කට වඩා වැඩි ප්‍රමාණයකට වෛරස් වර්ග නිසා තමයි ඇති වෙන්නේ. නමුත් මුල් අවස්ථාවේදී මුල් දින දෙක තුල සමහර විට මේ රෝග තත්ත්වය උණ එන්නේ කුමන රෝග තත්ත්වයද කියන එක සමහරට වෙන් කර අඳුරා ගන්න බැරි වෙන්න පුළුවන්. බහුලව මේ තත්ත්වය සාමාන්‍ය සංකූල නොවන වෛරස් ආසාද නිසා ඇති වෙනවා. නමුත් ඊට අමතරව මේ ඩෙන්ගු රෝග තත්ත්ව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් රෝග තත්ත්වයක් වෙන්න පුළුවන්. ඊට වඩා සංකීර්ණ සංකූල සමාජ නියුමෝනියා වගේ රෝග තත්ත්වයක් වෙනත් ආසාද තත්ත්වයක් නිසා වෙන්න පුළුවන්. ඒ නිසා මේ සම්බන්ධව අවධානයෙන් සිටීම වැදගත්. මේක විශේෂ කාරණයක් තමයි අනවශ්‍ය ලෙස කලබලවීම අවශ්‍ය නැහැ. නමුත් දරුවාගේ විශේෂයෙන්ම සෙම්ප්‍රිසර් සාමාන්‍යයෙන් ඔවුන්ට උණ තත්ත්වයක් ඇති වුණාම ඇති නොවන රෝග ලක්ෂණයක් මොනවා හරි තිබෙනවා විශේෂයෙන්ම අවදානම් රෝග ලක්ෂණ තිබෙනවා. මෙන්න මේ රෝග ලක්ෂණ ගැන අවධානයෙන් සිටීම සහ ඉතාම ඉක්මනින් එවැනි ලක්ෂණයක් තිබෙනවා නම් වෛද්‍ය උපදෙස්ලා යොමු වීම වැදගත්. විශේෂයෙන්ම දරුවාට ඉතා තද උණ දින දෙකකට වඩා තදින් පවතිනවා. ඔවුන්ගේ කෑම රුචිය ඉතා ගොඩක් අඩු වෙන කෑම ගැනීමකටම අඩු වෙනවා. ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය ගොඩක් අඩු වෙනවා. සාමාන්‍ය වෛරස් ආසාදනයක් වගේ දෙයක් ඇති වුණාන් පස්සේ උණ තියෙන වෙලාවක දරුවාගේ ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. නමුත් උණ බැහැලා ගියන් පස්සේ අතරමැද ඔවුන් සාමාන්‍ය දින ක්‍රියාකාරීත්වය තිබෙනවා. ඔවුන් ක්‍රීඩා කරන්න පටන් ගන්නවා. නමුත් දිගින් දිගටම දරුවා මලානික නම් ඕන නැති නැත්නම් දිගටම ඉන්න ප්‍රිය කරනවා නම් මෙන්න මේ වගේ අවස්ථාවලදී අපි විශේෂයෙන්ම අපේ අවධානය වැඩි වෙනවා. ඊට අමතරව ඔවුන් දිගටම වමනය ගතිය තියෙන පාචනය තියෙන විශේෂයෙන්ම ඔවුන්ගේ මුත්‍රායන වාර ගන්න විතරට අඩු වෙනවා නම් ශරීරයේ සමහරට ලබ්බ කැලල් බිබිලි වගේ දේවල් අතු පාට අපි සාමාන්‍ය රෑෂ් එකක් වගේ දෙයක් ඇති වෙනවා. මෙන්න මේ සියලු දේවල් ගැන අවධානය යොමු ඊට අමතරව දරුවාට සමහරට වලිපොතත්ත ෆිට් එකක් වගේ දෙයක් ඇතුළත් ඉතාම ඉක්මනින් වෛද්‍ය උපදෙස්ලා යොමු වැදගත්. බහුතරයක් මේ රෝග සංකූල නොවන ඉතාම ඉක්මනින් සුව වෙන තත්ත්ව වෙන්න පුළුවන්. නමුත් සමහර විට අපි දන්න අවාසනාවක් ලෙස මේ අතර විවිධ සංකීර්ණ රෝග තත්ත්ව තියෙන්න පුළුවන්. COVID-19 තත්ත්වෙදිත් අපි මේ අත්දැක්කා අවාසනාවන්ත ජීවිත හානි වගේ දේවල් වැඩිපුර දරුවන් අතර සිදු වෙන්නේ. ඔවුන් රෝහල්ගත වීම වෛද්‍ය උපදෙස් ලබාගෙන ප්‍රමාද වීම නිසා තමයි සමහර විට මේ ප්‍රතිකාර කරලා දරුවන් බේර ගන්න බැරි වෙනවා. ඒ නිසා මෙන්න මේ අවදානම් රෝග ලක්ෂණ අඳුරා ගැනීම වැදගත්. දරුවාට විශේෂයෙන්ම ඔවුන් විජල් නෙමෙයි වළක්වා ගැනීම. සාමාන්‍යයෙන් ආසාදන තත්ත්වයක් පවතිනකොට ඔවුන්ගේ ආහාර ගැනීම අඩු වෙනවා. නමුත් නිවැරදි ආකාරයට ඔවුන්ගේ බර අනුව අඩුම ගන්න දෙන්න අවශ්‍ය අඩුම දීර්ඝ ප්‍රමාණය. සමහරට කැඳ සූප් වගේ දෙයක්, ජලය, ඊට අමතරව ජීවනීය වගේ දෙයක්, පළතුරු විෂ වගේ දෙයක් අපිට ස්වාභාවිකව හදලා දෙන්න පුළුවන් ඕන දෙයකින් ලබා දීලා දරුවාගේ විජලන තත්ත්වය වළක්වාගෙන මේ දවස් කීපෙක පාලි දරුවා රැක බලා ගැනීම නිසා විශේෂයෙන්ම අවදානම් රෝග ලක්ෂණ හඳුනා ගැනීම වැදගත්. ඊට අමතරව උණ පාලනයේදී පැරසිටමෝල් ඖෂධය පමණක් ලබා දීම සහ ඒ නිවැරදි මාත්‍රාවට ලබා දීම සහ ඒ පැය 6කට වරක් පමණක් ලබා දීමත් සමහර විට මුල් අවස්ථාවේදී සමහර වෛරස් ආසාදනවලදී පළවෙනි දින දෙක තුන ඇතුළත සමහර තද උණ තත්ත්වයක් පවතින්න පුළුවන්. පැරසිටමෝල් ඖෂධ ලබා දුන්නත් නැවත පැය දෙකක් තුනක් ඇතුළත උණ ඇති වෙන්න පුළුවන්. සමහරට ඒ ඖෂධ ලබා දුන්නත් උණ සමනය නොවෙන්න පුළුවන්. ඒ නිසා සමහර දෙමව්පියන් පෙළඹෙනවා වැඩි මාත්‍රාවක්ද සමහරට වාර ගන්න වැඩිපුර ලබා දෙන්න. සමහරට බොන බේතට අමතරව සපොසිටරි කියන්නේ බුද මාර්ගයෙන් මේ ලබා දීම විවිධ මාර්ගවලින් වැඩිපුර ප්‍රමාණයක් පැරසිටමෝල් මේ තත්ත්වය ඉතාම භයානකයි. මගේ ඒ ඖෂධය පැරසිටමෝල් ඖෂධ උනත් ඒන් ආදිස දෙන්න පුළුවන්. ඒන් විශේෂයෙන්ම අම්මාවට බලපාන්න පුළුවන්. ඒ නිසා පැරසිටමෝල් ඖෂධ නිවැරදි මාත්‍රාවට ලබා දෙන්න. උණ තදින් පවතිනවා. කියන දෙයකට උන ඉතා තද උණ තත්ත්වය. සමහරට රුධිර පරීක්ෂණයක් කරන්න වෙන්න පුළුවන්. සමහරට පරීක්ෂා කරගන්න සිදු වෙන නිසා ඔබට ළඟම රජයේ රෝහලව ඔබ සාමාන්‍ය ප්‍රතිකාර ලබා ගන්න ස්ථානයට ගිහිල්ලා දරුවාව නිවැරදි විදිහට පරීක්ෂා කර ගැනීම තුළින් අවශ්‍ය ප්‍රතිකාර සහ යොමු ඉතාම වැදගත්. සමහර විට මෙය අර විශේෂ සංකීර්ණ රෝග ලක්ෂණයක රෝග තත්ත්වයක ඩෙන්ගු වගේ තත්ත්වයක් වෙනකොට ඩෙන්ගු රක්තපාත තත්ත්වයක් වල මූලික ලක්ෂණ මූලික අවස්ථාවක් වෙන්න පුළුවන්.